සුරා ෆුඩ් මෙනු වෙත සාදරයෙන් පිළිගනිමු. අද අපි හදන්නේ ස්වභාවිකව කල් ගන්න පුළුවන් තක්කාලි සෝස් එකක්. මම කිලෝ එකකට හරියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාන්නම්. මම අරන් තියෙන්නේ නම් මෙතන කිලෝ 2ක් වගේ ප්‍රමාණයක්. ඒතර අපි අරන් තියෙනවා ඒ සඳහා තක්කාලි, විනාකිරි, සීනි, ඉඟුරු, සුදු ලුණු, ගම්බිරිස්, පොඩි ලුණු ගෙඩියක්, කුරුඳු, කරාබුනැටි, ලුණු. ඒ වගේම ලර් ෆුඩ් සිටි වලින් ලලිතා ෆුඩ් ප්‍රොඩක්ට්ස් වලින් මම මේ සඳහා අද අරගෙන තියෙනවා මිරිස් කුඩු සහ ගම්බිරිස් කැබලි. අපි ඉස්සෙල්ලාම මේ තක්කාලි කුඩා කැබලි වලට කපා ගමු. දැන් අපි ඉඟුරු ටිකක් පොඩි කැලි වලට කපලා එක් කරගමු. සුදු ලුණු ටිකක් එක්ක කරගමු. ලුණු එක්ක කරගමු. මේවා මේකට දාන්න. අපි කුරුඳු කැබැල්ල කරවුනේ ටිකක් හොඳට පොඩු වෙන තරම් කපාගත්ත තක්කාලි ටිකට ලුණු, සුදු ලුණු, ඉඟුරු දාලා තියෙන. ඒකට අපි විනාකිරි එක්කම කරගන්නවා. සීනි ටිකත් එක්කම කරගන්නවා. ගම්මිරිස් කැබලි. ඒ වගේම ප්‍රොඩක්ට්ස් වල මිරිස් කුඩු. වාජනේ ටිපේ තියලා විනාඩි 20ක් විතර රත් කරගන්න. දැන් අපි වාජනේ ටිපේ කරමු. මිරිස් කුඩු වල හොඳ සුවඳ සැර සුවඳ එනවා. හොඳට පොඩ්ඩක් කාල් දාලා තියාගන්න. දැන් තක්කාලි ගණන් අඩු කාලෙට ඔයගලන්ට මේ වගේ ගෙනහැල්ලා සෝස් වර්ග හදා ගන්න පුළුවන්. එතකොට කඩෙන් අපිට ගන්න ඕනෙත් නැහැ. කඩේ ගන්න වියදමට වැඩිය අඩු වියදමකින් අපිට ලොකු ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. අපි දැන් මේ විදිහට පොඩ්ඩක් මේ තක්කාලි ටික හොඳට බහිනකම් තියාගමු ලිපේ. මේ අපි වතුර මොකවත් දාලා නෙමෙයි මේ තක්කාලි වලින්ම ආව වතුර ටික. මේක අපි වතුර ටික හිඳනකම් වගේ හදා ගන්නවා. වෙනකම් මේක අපි තව ටිකක් තැම්බෙන්න තියාගමු. තාම තක්කාලි ගතියට අහු වෙනවා. මොකද අපි මේක බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. බ්ලෙන්ඩර් කරලා හොඳට පෙරා ගන්න ඕනේ. ඒකෙන්ද ටිකක් අර තක්කාලි මුදු වගේ වෙනකම් අතට තැම්බෙනකන් තියාගන්න. ඉඟුරු සුදු ලුණු කරාබුනැටි කුඩු කරගත්ත කුඩු ටික දාමු. අපි තාම ලුණු දැම්මේ නෑ. දැන් නම් ටික මේ වෙලා තියෙන්නේ. විනාඩි 5ක් වගේ අපි එහෙම තියලා මේක ඔෆ් කරගමු. දැන් හරි. දැන් මේ ඔක්කොම ටික හොඳට දිය වෙලා තියෙන්නේ. මේ විනාඩි 15ක් ඇද්දි හරියටම මගේ මේක හොඳට තක්කාලි ටික පොඩි වෙලා තියෙන්නේ. මොකද මම ගත්තේ හොඳට ඉදිච්ච තක්කාලි. ඔයගොල්ලොත් ගන්නකොට හොඳටම රතු පාට වෙච්ච හොඳ ඉදිච්ච තක්කාලි ගන්න. එතකොට ඉක්මනින්ම මේ ටක් ගාලා මේවා වෙනවා තැම්බෙනවා.
දැන් අපි මේක මෙහෙමම ගින්දර දැන් අපි මේ ටික හොඳට නිවෙන්න දෙන්න ඕනේ. නිවුණාට පස්සේ ඔයගොල්ලෝ ගාව හෑන්ඩ් බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් මේ උණු පිටම මේක බ්ලෙන්ඩර් කරගන්න. නැත්තම් මේ වගේ මේ ජා එකක් තියෙනවා නම් මේකට දාලා හොඳට මේ ටික නිවුණාට පස්සේ බ්ලෙන්ඩර් කරලා ගන්න. දැන් මේවා ටික හොඳටම නිවිලා තියෙන්නේ. දැන් අපි බ්ලෙන්ඩරේට දාලා මේ ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න. හරි හොඳට බ්ලෙන්ඩර් කරගත්ත ඉඟුරු ටික අපි මේ විදිහට හොඳට පෙරා ගන්න ඕනේ. අපි මේ බ්ලෙන්ඩර් කරලා පෙරලා ගත්ත තක්කාලි ටික මේක අපි අර රත් කරපු භාජනයටම දානවා. දැන් ඒකටම ලුණු ටිකත් එකතු කරගන්න. දැන් මේක අපි නැවත වරක් හොඳට රත් කරලා හොඳට උක්කු වෙනකම් මේක හිඳව ගන්න ඕනේ. මේ වෙලාවේ සීනි විනාකිරි හැම මදි වගේ ගතියක් දැනෙනවා නම් අපිට එකව කරගන්න පුළුවන්. ඒ වගේම මට තව කියන්න බැරි වුණා. දැන් මම මෙතෙන්ට දැම්මේ අමු ඉඟුරු සුදු ලුණු. ඒත් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් සුදු ලුණු පවුඩර්, ඉඟුරු පවුඩර් තියෙනවා නම් මේ වෙලාවේ තමයි ඒව එකතු කරන්න. බලන්න මේ හොඳට රස පාටක් තියෙනවා. අපි දැම්මේ ලලිතා ප්‍රොඩක්ට්ස් වල මිරිස් කුඩු. පැහැයකුත් ඒකෙන් ලබා දෙනවා. එතනම ලලිතා ප්‍රොඩක්ට්ස් ඒවා හොඳ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්ම නිපදවපු කුළු බඩු. අපිට ඕනෙම කුළු බඩු නිෂ්පාදනය ලලිතා ප්‍රොඩක්ට්ස් වලින් ලබා ගන්න පුළුවන්. දැන් ටික ටික උපුරීගෙන එන්නේ. තාම නෑ මගේ අතට තාම වතුර ගතිය වගේ දැනෙනවා. මෙතන මගේ මේ ලොකු තක්කාලි ප්‍රමාණයක් නේ මං කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ගත්තේ. ඒකින්ද මට පොඩි කාලයක් යනවා. කිලෝ එකකින් හදනවට වැඩි කාලයක් යනවා. මේක හොඳට මේ වතුර ගතිය හිඳෙනකම් වගේ ටිකක් අපි මේ විදිහට උපු කරගන්නවා. තක්කාලි සෝස් එකක් ඒකගෙන එන කියන්නේ ටික ටික ඝන වීගෙන එනවා. තව ටිකක් තියෙන පොඩ්ඩක් මාදි තව අතට දෙනවා. ටිකක් වතුර ගතිය වගේ. මේ වගේම එහා පැත්තේ අපේ බෝතල් ටිකක් ජීවාහාර කරනවා අපි. දැන් අපේ තක්කාලි ටික හොඳට උකු වෙලා තියෙන්නේ. අතටත් දැනෙනවා. මේක දැන් අපි ප්ලේට් එකකට දාලා බලමු. බලන්න මේකට බලාගෙන යනවා. ඒ වගේම මෙහෙම ඉරක් ඇඳහම දෙපැත්තට එක් අහු වෙන්නේ නැත්තම් අපිට ගානට හොඳ පතකට එළිය. දැන් මේක හොඳට අපි ලිප ඔෆ් කරලා හොඳට නිම්මුණාට පස්සේ අපි අර ජීවාණ්‍යහරණය කරගත්ත බෝතල් වලට දාගමු. මේ දැන් අපි හදාගත්ත සෝස් එක හොඳටම නිවිලා තියෙන්නේ. දැන් අපිට මේක තියෙන්නේ අපි ජීවාණ්‍යහරණය කරගත්ත බෝතල් වලට දාගන්න. පුරව ගන්න. හොඳටම කොහොමද තියෙන්නේ? මේ විදිහට මේ සැරේ
දැන් මම මේ කිලෝ දෙකකින් මට 400 බෝතල් 3ක් ඇවිත් තියෙනවා. මට එතකොට ඔක්කොම කිලෝග්‍රෑම් 1.200ක් තක්කාලි සෝස් හදාගන්න පුළුවන් වුණා කිලෝ දෙකකින්. ඒකේතුව අපි මේවා ස්වභාවික අමද්‍රව්‍ය දාන හැදුවේ හින්දා මේවා අපිට එළියේ තියන්න බෑ. ඒකේද අනිවාර්යයෙන්ම මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනි. මතක ඇතුව ඒකෙන්ද මේක ෆ්‍රිජ් එකේ තියන්න. එහෙනම් ඒ වගේම අමතක නොකර අපේ සුලා ෆුඩ් මෙනු Facebook page එකත් follow කරලා කලින් දාලා තියෙන recipes try කරන්න. ඒ වගේම ඔයාලා අපේ YouTube නාලිකාවත් අමතක නොකර subscribe කරන්න. එහෙනම් තවත් අලුත් recipe එකකින් අපි හම්බෙමු. දැනට ආයුබෝවන්.